ඒ විතරක් නෙමෙයි 2025 අයවැය යෝජනා අනුව රජයේ නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කරු බව ඔබ කවුරුත් දන්න කාරණයක්. ඒ අයවැය යෝජනා 25 අයවැය යෝජනාවේ ප්‍රධානතම යෝජනාවක් වුණු රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව 25 වර්ෂයේ අප්‍රේල් මාස 1 වෙනි දිනට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරලා තිබුණා. ඒ සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත් රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 25 මාර්තු 25 දිනතිව අපි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10යි 20යි 25 ලෙස නිකුත් කෙරුවා. අයවැය සම්මත වුණේ මාර්තු 21 මාර්තු 25 දිනම අපි අදාළ චක්‍රලේඛය සම්මත කළා නිකුත් කළා. ඒ අනුව රජයේ නිලධාරීන්ට 25 අප්‍රේල් මාසයේ සිටම අදාළ වැටුප් වැඩිවීම ලබා ගැනීමට හැකියාව තිබුණා. 77 වෙනි අවුරුද්දේ වැඩ මොකද මේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් සිද්ධ වෙලා තිබුණේ නැහැ දීර්ඝ කාලයකින්. අපි ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කළා ඔවුන්ගේ ඉල්ලීමකුත් නැතුව. ඒ වගේම දල වශයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා මේ වසරේදී 25 දී බිලියන 110ක් වෙන් කරලා තියෙනවා. 26 වර්ෂයේදී තව බිලියන 110ක් 27 සඳහා තව බිලියන 110ක් වශයෙන් රුපියල් බිලියන 330ක් වැය වෙතයි අපේක්ෂා කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන අපි වෙන් කරලා තියෙනවා. මේ ඇයි වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා ඔවුන්ට ගෞරවනීය සේවයක් සැලසීම සඳහා ඔවුන්ගේ සේවය ගෞරවනීය සේවයක් හැටියට පවත්වා ගැනීමට අපි රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කරලා තියෙනවා මේ බිලියන 330ක් වෙන් කරමින්. ඒ වගේම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10යි 25 2025 විධිවිධාන අනුව දීමනා සංශෝධනය විය යුතුව තිබුණු සෞඛ්‍ය දුම්රිය සහ තැපැල්වැනි ආයතනවල දීමනා සියල්ල කඩිනමින් සංශෝධනය කළ අනුමත කළා. ඒ නිසා නිලධාරීන්ට අදාළ දීමනා ලබා ගැනීමට හැකියාව ලැබුණා. රජයේ නිලධාරීන් විසින් තමන්ගේ නිත්‍ය රාජකාරී වලට අමතරව සිදු කරන ලබන කාර්යයන් සඳහා ගෙවිතු දීමනා අපි වැඩි කරලා තියෙනවා. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා.